ඉතින් ළමයි ඔයගොල්ලන්ට කිව්වා වගේම මම ST4650 සෙටින් හදාගන්න වීඩියෝ එකකුත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි සෙටින්ග්ස් ටික නම් මේකේ දැනට හදලා තියෙන්නේ. මම ඔයාලට හදන විදිය කියලා දෙන්න. ඉතින් මේ තියෙන්නේ අපි ටී-ෂර්ට් එකක් print කරා. ඒක පේනවද ලස්සනටම හරිම ලස්සනයි. හරි. ඉතින් මේ වගේ ටී-ෂර්ට් එකක් print කරගන්න හරියට ඔයාලත් මේ වගේ මැෂින් එකක් අරගෙන නම් තියෙන්නේ. ඔයාලට ඒකේ සෙටින් හදාගන්න විදිය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ DTF ඔයාලට ඕන නම් ඒවත් අපෙන් ගෙන්න ගන්න. ලබු බූලගේ එතකොට ඔයාගේ තියෙන මෙන්න මේ වගේ මේවා කාටුන් ස්ටිකර් ඉතින් මේ වගේ ඕනම එකකින් අපිට print කරලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක වගේම දැන් මම කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ට කොහොමද මේකේ සෙටින් හදන්නේ කියලා. ඉතින් මේකේ සෙටින් කියලා ගත්තාම මේකේ තියෙනවා මොඩල්ස් ඒ කියන්නේ මේකේ ටෙම්ප්ලේට්ස් තියෙනවා 6ක් තියෙනවා. ඉතින් එක තියෙනවා එකේ සෙල්සියස් අංශක 80 185යි 28 මේකේ ඔටෝම හැදිලා තියෙනවා. හරිද? එතකොට 170යි මේකේ 26 120 ඊට පස්සේ 180 240 එතකොට 360 එහෙම තියෙනවා. මේක ඇවිල්ලා අපි සාමාන්‍ය ටී-ෂර්ට් එකක් print කරන්නේ 180 කියන ටෙම්පරේචර් එකේ තමයි අපේ හීට් එක තියෙන්න ඕන 180 කියන ටෙම්පරේචර් එකේ. එතකොට අපි සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගණකමක් තියෙන ඇඳුමක හීට් මේවා කරනවා නම් ඒක අපේ ටයිම් එක ටිකක් වැඩිපුර මේව වෙන්න ඕන. හරිද? එතකොට අපේ සිල්ක් වගේ නිකන් හරි දූල් වගේ ෆැබ්‍රික් එකක් නම් එතකොට ඒකේ ටයිම් එක අඩු වෙන්න ඕන. හීට් එක 185 වගේ තියෙන්න ඕනේ. ඉතින් අපිට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාගේ ඇඳුම මොන වගේද කියලා බලලා. දැන් අපි මේක එකේ තියෙනකොට එක කියන එකේ තියෙනකොට අපේ සාමාන්‍යයෙන් හීට් එක තියෙන්නේ 185 තියෙන්න ඕන. 180 85 කියන ලෙවල් එකේ. එතකොට තප්පර 30ක් හීට් වෙන්න ඕනේ. හරිද? එතකොට තප්පර 30ක් හීට් වෙන එකේ මේ දැන් අපිට ඕන නම් මේක තප්පර 45කට ගන්නත් පුළුවන්. එතකොට ඒක ගන්නේ මේක දෙපා මෙන්න මේ සෙටින් අයිකන් එක කොහොම එබුවාම මේකේ අපිට මේ උඩ තියෙන හීට් එක වෙනස් කරගන්න පුළුවන් නේ. දන්න සහ රින එකෙන් මේ හීට් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයේ සෙටින් එක එබුවාම ඒකේ තප්පර ගන්න වෙනස් කරගන්න පුළුවන්. මේ තප්පර දැන් 30ක් මන් තියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 180 85යි තප්පර 30 තමයි තියෙන්න ඕන. එතකොට මට මේක තප්පර 28කට ගන්න ඕන කියන්නකො. ඔන්න 20 ගානකට ගන්නවා. 25කට තියෙනවා. දැන් ඊට පස්සේ මට ආයෙත් මේක 35කට තියාගන්න ඕන නම් තප්පර 35කට තියාගන්නවා. හරිද? දැන් මම මේක තප්පර 30ෙම තියනවා. තියලා ආයෙ මේ සෙටින් අයිකන් එකේ බටන් එක ඔබුවාම මේක ඔටෝ සේව් වෙනවා. හරිද? ඉතින් ওই විදිහට තමයි මේකේ සෙටින්ස් හදාගන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ තියෙන 185 සහ තප්පර 30 කියන ලෙවල් එක හොඳටම ප්‍රමාණවත් කොටන් ටී-ෂර්ට් එකක් මේ විදිහ print කරගන්න. හරිද? මේ විදිහ ටී-ෂර්ට් එකක් print කරගන්න. මේක තාම ගලවලා නැහැ. මේ ඉටිකොලේ ගලවන්න ඕනේ. ඉතින් මේ තියෙන ඉටිකොලේ ගලවපු එක. හරි. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ටී-ෂර්ට් ටික print කරගන්න. ඉතින් ඒක ඔයාට මේ වගේ මැෂින් එකක් ගන්න